සුබ දවසක් වේවා මගේ යාළුවෝ හැමෝටම. අද අරන් එන්නේ shopping vlog එකක් දවස් දෙකක. මේ දවස් දෙකේම වැඩේ අපි එක දවසකින් තමයි කරන්න හිතාගෙන ආවේ. හැබැයි ඉතින් ඒක දවස් දෙකක් වුණා. ඒකට හේතුව තමයි මුලින්ම ඇඳුම් ගන්න ගියපු එක. කවදාවත් ඇඳුම් අරගෙන තව වැඩකට යන්න ඉන්න හොඳ නෑ. මොකද එක ඇඳුමක් තෝරගන්න මුළු දවසක්ම වුණත් යන්න පුළුවන් නිසා. ඔයාලටත් එහෙමද? ඔයාලටත් එහෙම නම් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. ඇඳුමක් ගන්න આવොත් ඉතින් මට ඕනි සයිස් එක නෑ. මට ඕනේ සයිස් එක තිබුණොත් ඒකේ පාට හරිනේ. මං ආස පාට තිබුණොත් ඒකේ මට හරියන සයිස් එක නෑ. ඉතින් ඔන්න ඕක තමයි ඇඳුම් ගන්න ගියාම පරක්කු වෙන්න හේතුව. අන්තිමට ඉතින් අපි දෙන්න ෂොප් 100ක විතර ඇවිදලා අන්තිමට ෂොප් එක වහන්න ඔන්න මෙන්න තියෙද්දි අපි ඕන කරන දේවලුත් ගත්තා. ඔන්න ඔය පේන්නේ මං යන්න ආසාවෙන් බලන් ඉන්න තැනක්. ගියපු දවසට ඔයාලට වීඩියෝ එකක් අරන් එන්නම් අනිවාර්යෙන්ම. මේ වෙනකොට ඉතින් ඇවිදලා දෙන්නටම හොඳටම මහන්සි. ඒ නිසා අපි දෙන්න ආවා මහරගම බින්චුන් එකට බබල් ටී එකක් බොන්න හිතාගෙන. ඇවිල්ලා ඉතින් නිදහසේ පාර දිහා බලාගෙන අපි දෙන්න එක බිව්වා. මේ වෙනකොට ටිකක් රැත් වෙලා. දැන් ඉතින් රැට ඇවිදින්න එපා කියන්න කවුරුත් නෑනේ. තව දෙයක්. අදට අපි දෙන්න මැරි කරලා හරියටම මාස 2ක් වෙනවා. අපි දෙන්නගේ නිදහස උපරිමයෙන්ම විඳින ගමන් තමයි ඉතින් ඉන්නේ. ඒකයි මං කිව්වේ දැන් ඉතින් රෑ වෙලා ඇවිදින්න එපා කියන්නේ නෑනේ කවුරුත්. මේ තමයි ඉතින් shopping vlog එකේ දෙවෙනි දවස. ගෙදරට ඕනි බඩුත් තරම් ඇඳුම් අරන් එන්න ගියපු අපි දෙන්නට මුලින්ම ඇඳුම් ගන්න ගියපු නිසා මේ වැඩේ පහුවෙනිදට කල් දාන්න උනා. මම සාමාන්‍යයෙන් ගෙදරට බඩු ගන්නේ මාසෙටම එක සැරේ. හැබැයි ඉතින් ගිය මාසේ ගත්ත බඩු මේ මාසෙටත් ඉතුරු වෙලා තියෙන නිසා පොඩි දේවල් ටිකක් තමයි අපි ගත්තේ. ඈත දුරක පිපෙන රුව දැසට හමු නොවෙන කෝලනි හඩ වදින මුදු සීත ගුණය දැනුණා. මේ කිවිවරු කියනා වනමල දැයි සිතුනා. මන්දිර සඳලු තලසලු පින්සත රකොන රන්සර වැයෙන රඟ හල තුල ඉසී බුලන සුන්දර මුහුළු පෙළ අතරේ කිසි මදින මින් පෙර නුදුටු ඔබ කවුදැයි කියනු මැන. දැන් ඉතින් ඉස්සර වගේ නෙමෙයිනේ. අපි වෙනම ජීවිතයක් ගත කරන නිසා හැමදේම අපි තනියෙන් කරගන්න ඕනේ. ඉස්සර නම් ගෙදර ඉන්න කාලේ අම්මලා තාත්තලා හැමදේම කරලා කෑම උයලා දෙනවා අපිට. ඒ ගැන දැනුමක් නැහැ ගෙදර වියදම් ගැන. කොහොමද කළමනාකරණය කරගන්නේ කියලා සල්ලි අපි ඒ දේවල් දන්නේ නැහනේ.
දැන් තමයි මේ දේවල් ජීවිතේට හුරු වෙන කාලේ. හැමෝටම තනියෙන් ජීවත් වෙන්න කාලයක් එනවා. ඒ කාලෙට ඒ දේවල් වලට අපි ටික ටික හුරු වෙනවා කොහොමත්. ජීවිතේට එක එක කාලවලදී ලැබෙන අත්දැකීම් එක්ක අභියෝග එක්ක තමයි හැමෝගෙම ජීවිත ගලාගෙන යන්නේ. හැමෝම දේවල් ඉගෙන ගන්නේ. ඉතින් අපිත් ඒ දේවල් තාම ඉගෙන ගන්න ගමන් තමයි ඉන්නේ. පිපුණා නම් හැඩ වී හද විනෙහි පෙම්වනවි සුවඳයි කුමුදිනේ මගේමයි අපි ආයේ හමු වේවිද කවදා මන් නොදනි පුදුමයි හිතමු මොනයි ඔබ ගැනමයි තව ඉන්න හිතෙනා වැව්බෙන්න මතමා හාතු තිය විසනකට තනියේ නීල නයන කරකා මාව මගෙර බලන සුබනා හබල කෙරව සිඹිනා තාලෙට දිය බිඳින සුබනා මුනිවත රකිනා සුබනා වරුවක මල් පුරවා මල් කුමරුට පිටු ඉතින් ඒ දවසත් ඔන්න ඔය විදියට ගෙවිලා ඉවර වුණා. අපේ shopping vlog එකත් ඉවර කරන්න වෙලාව හරි. ගෙදර ගිහිල්ලා ගත්ත බඩු ටිකත් අස් කරලා මම නූඩල් එකක් ගත්තා. ඒකේ short video එක මම දාන්නම්. එහෙනම් ඉතින් අද වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු. ඔයාලා හැමෝටම බුදු සරණයි.